ඊට කියන while younger customers are quick to adapt. ඉතින් මේ කියන්නේ බැංකුව සමග ගනුදෙනු කරන තරුණ කොටස් හරි සාකච්ඡා කරගෙන බැංකු විභාග ප්‍රශ්න පත්‍රය මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහක් සාකච්ඡා ඉවර කරලා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ සහ පස්වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි කතා කරපු ප්‍රශ්න පහේ අපිට හම්බුනේ verb tenses, prepositions, conjunctions, ඊට පස්සේ සමහර WH questions අවසානට අපිට හම්බුනේ error correction. ඉතින් මේ ප්‍රශ්න පහම අපිට හම්බුනේ ව්‍යාකරණ ප්‍රශ්න විදිහට. ඊට පස්සේ අපිට ප්‍රශ්න අංක 6ට හම්බෙන්නේ ව්‍යාකරණ ප්‍රශ්නයක් නෙවෙයි වෙනත් ආකාර ප්‍රශ්නයක්. අර ඒකත් ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6ත් සාකච්ඡා කරනවා. ප්‍රශ්න අංක 6 අපිට හම්බෙන්නේ reading comprehension. reading comprehension කියන්නේ ව්‍යාකරණ ප්‍රශ්නයක් නෙවෙයි වෙනත් ආකාර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ස්වභාවය තමයි යම් කිසි විස්තරයක් හම්බෙන ඡේදයක් හම්බෙන ඡේද කියලා තේරුම් අරගන්න ඕනේ. ඒකත් එක්ක අහන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න ඕනේ. ඒතර ඉංග්‍රීසි භාෂාව reading comprehension කියන්නේ යම් කිසි දෙයක් කියලා තේරුම් ගැනීම හැකියාව. reading comprehension කියන්නේ කියවීම සම්බන්ධ හැකියාවක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් කියවනකොට කියවන දේ තේරුම් ගැනීම හැකියාව. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම භාෂාවක reading comprehension කියන්නේ යම් කිසි දෙයක් කියලා තේරුම් ගැනීම හැකියාව. ඒතර අනිවාර්ය බැංකු විභාග ප්‍රශ්න පත්‍ර මේක පරීක්ෂා කරනවා තමයි. ඒතරක් නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අතර ඕනෑම විභාගයක මෙන්න මේ reading comprehension කියන එක පරීක්ෂා කරනවා තමයි. හරියට මේ ප්‍රශ්නේ කරනකොට අනිවාර්යෙන් කරන්න ඕනේ දේ තමයි කියවලා තේරුම් ගන්න එක. ඒ වගේම C පාස් එක ගන්න, S පාස් එක ගන්න සමහර කට්ටිය කරන දෙයක් තමයි මේවා දෙයක් කියවන්න නැතුව මේ ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නට අදාළ උත්තරේ හොයන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් උදාහරණ කෙටිකම කරා කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒකට හේතු දෙකක් තියෙන එකක් තමයි හරි උත්තරේ නැතුව වැරදි උත්තරේ සමහර ලියවෙන්න පුළුවන්. මොකද මේ සම්පූර්ණ විස්තරය කියවලා තොරතුරු ටික හරියට පිළිවෙලට හොයාගන්න නැතුව උත්තර ලියන්න ගත්තට පස්සේ වරදින්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රශ්න පත්‍ර පුහුණු කාලේ විතර මේවා දෙයක් කියවොත් තමයි පුළුවන් වෙන්නේ. විවිධාකාර තොරතුරු දැනුම වචන ඉගෙන ගන්නට අලුත් දැනුම ලබා ගන්නට. ඒකේ තව වැදගත් වෙනවා වගේ language proficiency කියලාට ගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව සමස්ත කොටස තමයි language proficiency කියලාට ගන්න නම් ඔයා මේ වැදගත් කියවන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට අභිසාකර අභ්‍යාසයක් විදිහට මේ ප්‍රශ්න කරන එක තමයි හොඳම දේ. අනිවාර්යෙන් කියවන්න තේරුම් අරගන්න අභිසාකරට උත්සාහ දරන්න. හරියට මේ ප්‍රශ්නේ සාර්ථක කරගමු. ඊට ගන්න කුඩා දෙයක් තියෙනවා කරන්න. අපි කලින් සාකච්ඡා කර ප්‍රශ්න අංක 5 ඊ කොටස සම්බන්ධ error correction ප්‍රශ්නේ මේ අවසාන ප්‍රශ්නේ කරන්න බැරි වුණා. ඒක මම ඉක්මනින් පැහැදිලි කරලා ඉවරලා ඊට පස්සේ කෙලින්ම ඉන්න F කොටසට reading comprehension question එකට. හරි අපිට කලින් ප්‍රශ්නේ ප්‍රශ්න අංක 5 හම්බුනේ there was too many data to enter to compute. ගොඩක් දත්ත තියෙනවා පරිගණකයට ඇතුල් කරන්න. ඒතර අපි කලින් වීඩියෝ කතා කරා datas කියලා වචනයක් ඉංග්‍රීසි භාෂාවේ නැහැ. තියෙන data කියන එක data කියන්නේ දත්ත කියන එක. ඒතර මෙන්න මේක බහුවචන නාම පදයක්. නමුත් මේක uncountable. ඒ නිසා මේක ඒක වචන. ඒතර මෙන්න මේ uncountable noun එක many කියන එක භාවිතා වෙන්නේ නැහැ. many කියන එක භාවිතා වෙන්නේ countable noun එක. many girls, many boys, many students ඒ වගේ ගණන් කරන්න පුළුවන් ඒවත් එක්ක data නැත්නම් water ඒ වගේ uncountable එක භාවිතා කරන්නේ much කියන එක. ඒතර මේක ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි there was too much data. ඊට පස්සේ තවත් විශේෂ කාරණාවක් තියෙනවා මේක මේ to enter කියන එක. මෙන්න මේක to enter කියන එක කලියුත් මම කතා කරා කලින් ප්‍රශ්නේ කතා කරා මම infinitive. ඒතර මෙන්න මේකේ infinitive භාවිතා කරලා දැනගන්න මේක තියෙනවා passive infinitive જાතියක් to be entered. එතකොට මෙන්න මේකේ passive infinitive භාවිතා කරන්නේ කරන කෙනේ සඳහන් කරන්නේ නැතුව passive voice ස්වරූපයෙන් යනකොට මේකේ infinitive භාවිතා කරන්නේ කරන කෙනෙක් සහිතව active voice එකේදී. එතකොට මෙන්න මේ ගොඩක් දත තියෙන අතුල් කරන පරිගණකයට කියද්දි මේ ගොඩක් දත තියෙන අතුල් කරන්නේ. ඒතර මේ වැඩේ කරන කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මේකේ තියෙන passive voice එකේ. ඒතර මේකට මේ to enter වගේ infinitive එක අරන් හරියන්නේ නැහැ. මේකට ගන්නකොට passive infinitive එකක්. ඒතර ලියන්න there was too much data to be entered into computer. මෙන්න මේක තමයි හරි උත්තරේ. ඒතර මේක දැන් වර්ධින්න පුළුවන් ගොඩක් වෙලාවට ශිෂ්‍යෙක්ට මොකද මේ ගොඩක් වෙලාවට infinitive දන්නවා නමුත් passive infinitive දන්නේ නැහැ. ඒ නිසා වර්ධින්න පුළුවන්. ඒතර මේක අපිට හම්බෙන්නේ there was too many data to enter into computer එක වැරදි. හරියක තමයි there was too much data to be entered into computer. ඔයා මේක සූක්ෂම කියවන්න තේරුම් අරගන්න. ඒකත් එක්ක බලන්න වැරදි මොකක්ද කියලා. ඒ වැරද්ද හොයාගෙන ඒ වැරද්ද හදන්න යම්කිසි දැනුවත් භාගයේ මේ ප්‍රශ්නේ කරන්න. හරිද මේ සාකච්ඡා කරේ කලින් ප්‍රශ්නේ අපිට මගහැරිච්ච කොටසක්. ඒක අපි සාකච්ඡා ඉවර කරා. හරි දැන් අපි සාකච්ඡා ප්‍රශ්න අංක 6 අපිට ආවම reading comprehension question එක. මේ ප්‍රශ්නයත් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේක ලේසි ප්‍රශ්නයක්ද නෙවෙයි. මේක ප්‍රශ්න සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ හම්බ වෙන වගේ ඉතාමත් පහසුවෙන් උත්තරේ ගන්න බෑ. ඔයාලට මේක කියලා තේරුම් අරගෙන යම්කිසි ආකාරයට තොරතුරු ගලප ගන්න සිද්ධ වෙනවා. අනිත් කාරණා තමයි මේක උත්තර ලියද්දී පුළුවන් තරම් කෙටියෙන් ලියන්න. ගොඩාක් දීර්ඝ වාක්‍ය ලියන්න නැතුව ඉතාමත් කෙටියෙන් තමයි ලියන්න ඕනේ. බලමු කරන්න කොහොමද කියලා. හරි ප්‍රශ්න අපිට හම්බෙන්නේ මෙහෙම read the passage and answer the questions. ඉතින් අපිට කියන්නේ විස්තරේ කියවන්න කියලා ඒකත් එක්ක පහළ හම්බෙන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න. හරි අනිවාර්යෙන් කියවන්න. ඉංග්‍රීසි භාෂාව කියවනවා කියන වගේ සියලුම හැකියාව වර්ධනය කරන ඉතාම වැදගත් දෙයක්. අනිවාර්යෙන් කියවන්න. හරි බලමු in recent years මෑත අවුරුදුවලදී banks have focused on improving customer satisfaction. ඒතර මෑත අවුරුදුවල බැංකුව focus කියන්නේ අවධානය ලබා දෙනවා කියන එක අවධානය ලක් කරනවා කියන එක බැංකුව අවධානයට ලක් කරලා තිනවා. මොකක්ද ගත්තොත් මේ පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කරන්න.
ඊට පස්සේ ගත්තොත් through digital transformation. the through කියන්නේ තුලින් කියන එක. ඒතර මෙන්න මේ කියන ආකාරයට බැංකුව පාරිභෝගිකයන්ගේ තෘප්තිය වර්ධනය කරලා තියෙන්නේ කොහොමද කිව්වොත් මොකක් මාර්ගයෙන්ද මොකක් තුලින්ද කිව්වොත් ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන්. ඩිජිටල් කියන්නේ පරිගණක ආශ්‍රිත නැත්නම් මේ අන්තර්ජාලයේ විවිධාකාර තාක්ෂණික ක්‍රමවල ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ පරිවර්තනයක් එක. ඒ කියන්නේ අතින් කරපු දේවල් එහෙම නැත්නම් මිනිස්සු බැංකුවට ගිහිල්ලා විශාල කාලයක් නාස්ති කරලා මෙන්න මේ විදිහට කරපු දේවල් ඩිජිටල් ආකාරයට තාක්ෂණික ක්‍රම හරහා කරන්න පුළුවන් වෙන ආකාරයට අපි පරිවර්තන සිද්ධ කරලා තිනවා. මෙන්න මේ ආකාරයට බැංකුව ඩිජිටල් කරන වීමත් එක්ක ඒකත් එක්ක බැංකුවට පුළුවන් වෙලා තිනවා පාරිභෝගිකයන්ගේ තෘප්තිය වැඩි කරන්න. ඉතින් මිනිස්සුගේ තෘප්තිය වැඩි වෙනවා කියන්නේ මිනිස්සු ඒකත් එක්ක වැඩිපුර සම්බන්ධතා පවත්වනවා, වැඩිපුර ගනුදෙනු කරනවා. ඒ හරහා බැංකුව සහ මිනිසුන් අතර සම්බන්ධය වැඩි වෙනවා. ඒකත් එක්ක දෙගොල්ලන්ටම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. හරි කියවගෙන ඊට පස්සේ කරන සර්විසස් such as mobile apps. ඔන්න මේ කියන සේවාන් ජංගම දුරකථන applications ඒ කියන්නේ ෆෝන් එකට අපි දාගන්න බැංකුව app ඒවල පුළුවන් විවිධාකාර දේවල් කරන්න. බැංකුවේ බැලන්ස් එක බලන්න පුළුවන්, සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ඒ වගේම භාණ්ඩ බිල දී ගන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ කරන online banking. ඒ කියන්නේ බැංකුව කටයුතු කරන්නේ online. අපි බැංකුවට යන්න ඕනේ පරිගණක ආශ්‍රයෙන් එහෙම නැත්නම් කලින් කතා කරුව ආකාරයට ෆෝන් හරහා අපිට පුළුවන් බැංකුවට කරන්න. and chatbots. chatbot කෙනෙක් කියලා කියන්නේ අපිට ප්‍රශ්න අහලා දැනගන්න සංවාද කරන්න. ඒකෙදි අපිට සැබෑ මිනිස්සෙක් නෙවෙයි ඉන්නේ chatbot කෙනෙක්. ඒ කියන්නේ යාන්ත්‍රික බුද්ධියක් තමයි ඉන්නේ. එයා අපිට උත්තර ලබා දෙනවා. ෆෝන් එකට දාලා ක්‍රියාත්මක කරන applications ඒක online පරිගණක හරහා කරන බැංකු කටයුතු සහ මේ කියන්නේ chatbotsලා have made banking faster and more convenient. ඒවා කරලා තියෙන බැංකු කටයුතු ඉක්මන් සහ වඩා පහසු කරලා තිනවා. ඒක හරියටම හරි අපිට බැංකුවට යන්න නැතුව පෝලිං වල ඉන්න නැතුව අපිට ඉතාලම පහසුවෙන් පුළුවන් ෆෝන් එකකින් මේ දේවල් කරන්න. අපි ගාව ස්මාර්ට් ෆෝන් නැත්නම් අපිට පුළුවන් shop එකකට ගිහිල්ලා යම්කිසි කමියුනිකේෂන් එකට ගිහිල්ලා online සල්ලි ගන්න පුළුවන්. බැංකුවට නිවාඩු දවසක වුණත් අපිට කරන්න පුළුවන්. ඒකත් එක්ක බැංකුවට ඉක්මන් සහ පහසු බවට පත්වලා තිනවා. However, this shift has also raised concerns about data privacy and technical issues. කෙසේද මේකේ මේ පරිවර්තනය මේකේ මේ ඩිජිටල් කරන වීම ඒක වැඩි කර දෙන යම්කිසි ආකාරයක සැලකිලිමත් විය යුතු කාරණා එකක් තමයි data privacy. ඒ කියන්නේ පෞද්ගලික දත්ත පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ දත්ත හොරා ගන්න වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ බැංකුවේ ඉන්න පිට ඇතුළත් වෙලා ඒකේ සල්ලි ගන්න වෙන්න පුළුවන්. විවිධාකාර ආකාරයේ පෞද්ගලික තොරතුරු වෙනත් වෙන වංචාවන් වෙන්න පුළුවන්. විවිධාකාර දේවල් සඳහා භාවිතා කරනවා. එතන සමහරක් අවස්ථාවල මේ තොරතුරු ලබා ගන්න වෙනත් වෙන පාර්ශවයන් ඡන්ද කැම්පේන් වලට එන්න පුළුවන්. විවිධාකාර දේවල් සඳහා මේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම තාක්ෂණික ගැටලු. ඒ කියන්නේ හදිස්සිය අපි සල්ලි දානකොට අංකයක් එහාම ඇවිල්ලා වෙනත් අංකයකට යන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණික ගැටලු. ඒවා භාවිතා කරන්න තාක්ෂණය සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. සමහර කට්ටිය ගාව ෆෝන් එකක් නැහැ, පරිගණකයක් නැහැ, අන්තර්ජාලය නැහැ. ඒ නිසා මේ සේවාවන් හැමෝටම ගන්න බෑ. හරිද මේ ඡේදයෙන් කතා කරන්නේ බැංකුව තමන්ගේ පාරිභෝගිකයන්ට උසස් සේවා ලබා දීම සඳහා ඒවා ඩිජිටල් කරන්නේ වුණා. විදාර තාක්ෂණිකව භාවිතා කරනවා. කෙසේදත් ඒ වගේ ගැටලු තියෙනවා. එකක් තමයි දත්ත පෞද්ගලික දත්ත සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. විවිධාකාර වැඩි වලට භාවිතා කිරීම සහ තාක්ෂණික ගැටලු. ඊට පස්සේ කියනවා while younger customers are quick to adapt. ඉතින් මේ කියන්නේ බැංකු සමග ගනුදෙනු කරන තරුණ කොටස් ඉතාමත් ඉක්මනින් හැඩගැහෙන මේ තාක්ෂණික ලෝකයට ඒ අතරේදී old generations often struggle with the new systems. ඒ කියන්නේ තරුණ ප්‍රජාව මේ බැංකුව ඒකේ භාවිතා කරන තාක්ෂණයත් එක්ක ඒකට ඉක්මනින් හුරු වෙන ඒක භාවිතා කරනවා. ඒකේ මේදී වයසින් වැඩි කට්ටිය මහත් පරිශ්‍රමයක් දරනවා මේ අලුත් තාක්ෂණයත් එක්ක මුහුවෙන්න ඒ කට්ටිය කරගන්න බෑ. දැන් සමහරට ඒ කට්ටිය ප්‍රශ්න ගැටලු හදනවා. ඒ කට්ටියට කරන්න තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය දැනුම නැහැ. ඒ කට්ටියට තාක්ෂණ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ කට්ටිය ගැටලුවක් වෙලා තිනවා. To bridge this gap. දැන් මෙන්න මේක මේ හිදෙස පුරවන්න banks are offering training programs and hybrid services that combine digital and human interaction. බැංකු ලබා දෙන පුහුණු වැඩසටහන්. ඒ වගේම තමයි hybrid service. hybrid service එක කියන්නේ තාක්ෂණ විතරක් භාවිතා කරන්නේ නැතුව තාක්ෂණයත් භාවිතා කරන මිනිස්සුත් සම්බන්ධ වෙලා මේ දෙකේම එකතුවක් විදිහට සේවා ලබා දෙනවා. ඒතර මෙන්න මේකෙන් hybrid සේවාවන් සිද්ධ වෙන්නේ කොහොමද කිව්වොත් digital එහෙම නැත්නම් තාක්ෂණික පැත්තයි human interaction මිනිස්සු මැදිහත් වෙලා සාමාන්‍ය ආකාරයටත් ඒක සිද්ධ කරනවා. මෙන්න මේ ආකාරයට කෙලිම තාක්ෂණ පදනම් කරගෙන කරන්නේ නැතුව මේ දෙක මිශ්‍ර කරලා කරන් ඇති අභිසාකාරයට පහසුවක් වෙන්න පුළුවන්. මේකනේ මේ අලුත් තාක්ෂණ දන්නේ නැති කට්ටියට. හරියට වශයෙන් කියනවා maintaining customer trust. ඒ කියන්නේ පවත්වා ගන්න එක මේ පාරිභෝගික විශ්වාසය. remains a top priority. ඒක මූලිකත්වය දෙන්න ඕන කාරණා. top priority කියන්නේ ඒක ඉතාමත් වැදගත් කාරණාවක් කියන එක. As competition in the finance sector continues to grow. ඉතින් මෙන්න මේ ආකාරයට බැංකුව පවත්වාගෙන යන්න ඕනේ පාරිභෝගික විශ්වාසය. ඒකට හේතුව තමයි මේ මූල්‍ය ශේෂ්ඨයේ තියෙන තරංකාරීත්වය. ඒ තරංකාරීත්වය දිගටම වර්ධනය වෙනවා. ඒ කියන්නේ බැංකුව අතර තරගයක් තියෙනවා. විවිධාකාර බැංකුව තියෙනවා, විවිධාකාර සේවාවන් තියෙනවා. ඒකත් ඒ තරංකාරී ලෝකයේ තුල බැංකුවත් සමග ගනුදෙනු කරන පාරිභෝගිකයා බැංකුවත් ඒ විශ්වාසය තියාගෙන එයාට බැංකුවත් සමග හොඳින් සම්බන්ධතා පවත්වන්න පුළුවන් නම් ඒකත් එක්ක බැංකු ශ්‍රේෂ්ඨය දියුණු වෙනවා. විතරක් නෙවෙයි ඒකත් බැංකුවල සේවා ලබා ගන්න පාරිභෝගිකයන්ටත් තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒතර බැංකුව අනිවාර්යයෙන් පවත්වා ගන්න ඕනේ මෙන්න මේ කස්ටමර් ට්‍රස්ට් එක ඉහළ මට්ටමක.
හරියට මේ කතා කරපු ඡේදයට අපිට හම්බුනේ බැංකුව සම්බන්ධ කරුණු කාරණා ගොඩක්. මොකද බැංකු විභාග ප්‍රශ්න පත්‍ර අහන්නේ බැංකුව සම්බන්ධ කාරණා. මේකෙදි කතා කරා බැංකුව වල පරිවර්තනය. බැංකුව කොහොමද සේවල් ලබා දෙන්නේ? ඩිජිටල්කරණය ගැන කතා කරනවා. ඒකෙදි ෆෝන් ඇප්, ඔන්ලයින් බැංකින්, chat box වගේ දේවල් භාවිතා කරනවා. කෙසේ වෙතත් මේවත් එක්ක සම්බන්ධ ගැටලුත් තියෙනවා. ඒක තරුණ කට්ටිය මේ සඳහා යොමු වුණාට වයස්ගත කණ්ඩායම් වලට සමහරට මේක කරගන්න බැරි වෙනවා. ඒකට ඒක වළක්ව ගන්නට හයිබ්‍රිඩ් ආකාරයට සේවල් ලබා දෙනවා. හයිබ්‍රිඩ් සේවාවන් කියලා කියන්නේ මිනිස්සු සම්බන්ධ වෙනවා. යන්ත්‍ර එහෙම නැත්නම් තාක්ෂණය සම්බන්ධ වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම තරංකාරීත්වයත් එක්ක බැංකුව පාරිභෝගික විශ්වාසය පවත්වා ගන්න ඕනේ. ඒ සඳහා මූලිකත්වය දෙන්න ඕනේ. ඔන්න ඔක තමයි ඡේදේ කතා කරන්නේ. මෙන්න මේ ආකාරයට සම්පූර්ණ ඡේදේ කියවන්න ඒකේ කරුණු තේරුම් අරගන්න. එතන ප්‍රශ්න වලට පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ප්‍රශ්නේ කියවලා උත්තරේ හොයන්න ගත්තොත් ඔයාලට වරදින්න පුළුවන්. අනිවාර්යෙන් වරදිනවා තමයි. මොකද මේ ප්‍රශ්න පත්‍ර හම්බෙන්නේ ඉතාම සරලව නෙමෙයි අහන්නේ. ටිකක් සංකීර්ණ අහන්නේ. හරි බලමු අංක එක. What are two ways banks have improved convenience for customers? ඔන්න අපෙන් අහන්නේ ආකාර දෙකක්. ආකාර දෙකක් බැංකුව කොහොමද දියුණු කරලා තියෙන්නේ පාරිභෝගිකයන්ගේ පහසුව. පාරිභෝගිකයන් පහසු වැඩි කරන්න කරපු දේවල් දෙකක් තමයි අහන්නේ. ඒතර මේක සම්පූර්ණ අපි කියලා ගත්ත නිසා අපිට තේරෙනවා මේ කතා කරන්නේ මොකක්ද කියන එක ගැන. ඒතර බැංකුව උත්සාහ කරන පාරිභෝගික තෘප්තිය වැඩි කරන්න ඒ සඳහා එකක් ඩිජිටල් කරණය කරලා තිනවා. මේක අපිට අරගන්න පුළුවන් මේ මොබයිල් ඇප්ස් කියන එකයි ඔන්ලයින් බැංකින් කියන එකයි. chat box කියන එක ගන්න පුළුවන්. නමුත් අපි දෙකයි අහන්නේ. ඒ නිසා අපි දාමු මේ දෙක මොබයිල් ඇප්ස්. ඊට පස්සේ ගන්න පුළුවන් ඔන්ලයින් බැංකින්. ඒතර ප්‍රශ්නේ අහන්නේ බැංකුව පාරිභෝගිකයන්ගේ පහසු වැඩි දියුණු කරන ක්‍රම දෙකක්. ඒතර අපිට කරගන්න පුළුවන් මොබයිල් ඇප්ස් කියන එකයි ඔන්ලයින් බැංකින් එකයි. ඒ දෙකෙන් වෙන්නේ මොකද්ද? පාරිභෝගිකයන්ගේ පහසු වැඩි කරන එක. හරි ඒක හරිය අංක දෙක. What challenge do old customers face with modern banking services? මේ කියන්නේ වාස්ගත පාරිභෝගිකයෝ මොන දෙන ප්‍රශ්න ගැන නවීන බැංකු සේවා ගොඩම සිද්ධ වෙන්නේ පරිගණක තාක්ෂණය, ඔන්ලයින් තාක්ෂණය මේවත් එක්ක ඩිජිටල් කරණයත් එක්ක අපිට ගන්න පුළුවන් old generations often struggle with the new systems. ඒතර ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ they struggle with new systems. නවීන බැංකු සේවාවන් සඳහා මොන පාන ගැටලුව? එතන මේක උත්තරේ ගන්න පුළුවන් they struggle with new systems. ඒගොල්ලෝ මේ අලුත් තාක්ෂණ සමග ගැටෙන්න විශාල උත්සාහයක් දරනවා. තරුණ ප්‍රජාව බොහොම පහසුවෙන් මේවා හුරු කර ගන්න. නමුත් වයස්ක කට්ටියක හුරු කරන්න අමාරුයි. ඒකට විශාල පරිශ්‍රමයක් දරනවා. ඒක තමයි ඒකට මොන පාන ගැටලුව. හරි අංක 3 බලමු. How are banks addressing the differences in digital literacy? බැංකුව කොහොමද මේ ඇඩ්‍රස් කියන්නේ මේ ඒවට උත්තර ලබා දෙන්නේ? මොනවටද මේ වෙනස ඩිජිටල් සාක්ෂරතාවයේ තියෙන වෙනස? ඒ කියන්නේ මේ බැංකුවල නවීන තාක්ෂණය දන්න කට්ටිය නොදන්න කට්ටිය අතර පවතින පරතර නැති කරන්න මොකද්ද කරන්න කියන එක. ඒතර ඒ කට්ටිය කරනවා දේවල් දෙකක්. එකක් තමයි මේ offering training programs. පුහුණු වැඩසටහන් ලබා දෙනවා. අනික තමයි hybrid සේවාවන්. මිනිස්සු සම්බන්ධයි තාක්ෂණ සම්බන්ධය ඒ දෙකම මිශ්‍ර වෙච්ච hybrid services. එතන මේක උත්තරේ ගන්න බලන්න offering training programs. පුහුණු වැඩසටහන් ලබා දෙනවා. ඒ වගේම තමයි hybrid services. hybrid services. මේ ලියද්දී අකුරු හරියට ලියන්න. අකුරු හරියට දුන්න ලකුණු හම්බෙන්නේ hybrid services. ඒ කියන්නේ මිනිස්සු සම්බන්ධ, යන්ත්‍ර සම්බන්ධ, තාක්ෂණ සම්බන්ධ. ඊට පස්සේ අංක 4 බලමු. Why is customer trust important for banks today? මේක අහන්නේ ඇයි පාරිභෝගික විශ්වාසය වැදගත් වෙන්නේ බැංකු වලට අද? ඒ කියන්නේ වර්තමානයේදී බැංකු වලට වැදගත් වෙන්නේ ඇයි පාරිභෝගික විශ්වාසය? ඒකේ තියෙන මේක අවසානයේට maintaining customer trust remains a top priority as competition in the financial sector continues to grow. ඒකට හේතුව තමයි මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන තරංකාරත්වය. ඒක වැඩි වෙනවා. බැංකු වැඩි වෙනවා. තව තව මූල්‍ය සේවාවන් එනවා. විවිධාකාර සහන් ලබා දෙනවා. විවිධාකාර ආකර්ෂණීය පැකේජ් නිර්මාණය වෙනවා. ඒකත් එක්ක තරංකාරත්වය වැඩි. ඒ නිසා බැංකුවකට වැදගත් වෙනවා පාරිභෝගික විශ්වාසය. ඒකට ඒකට හේතුව as competition in the financial sector. මේකට growth කියලා දැම්මත් කමන්නේ. continuous to grow කියලා දැම්මත් කමන්නේ. දෙකම හරි. ඒකට හේතුව තමයි මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන තරංකාරත්වය වැඩි වීම. හරි ඒක තමයි උත්තරේ ඉරසංක පහ. mention one risk that comes with digital banking according to the passage. දැන් මේ අහන්නේ මේ පරිගණක ආශ්‍රිත මේ නූතන බැංකු කටයුතු වලදී සිද්ධ වෙන අවධානමක්. මෙන්න මේ ආකාර තාක්ෂණය සමග බැංකු කටයුතු කරද්දී අපිට වෙන්න පුළුවන් ගැටලු. එතන මේකේ තිබුණ කරුණු දෙකක්. එකක් තමයි data privacy issues, අනික තමයි technical issues. ඒ කියන්නේ පෞද්ගලික දත්ත විවිධාකාර පාර්ශ්ව අතර පත්වීම එකක්. අනික තමයි තාක්ෂණික ගැටලු. මේ නූතන බැංකු කටයුතු සඳහා ෆෝන් එකක් අවශ්‍යයි. පරිගණකයක් තියෙන්න ඕනේ. අන්තර්ජාලය තියෙනවා. ඒවා තමයි තාක්ෂණික ගැටලු. ඒතර අපෙන් අහන්නේ එක අපි දාමු data privacy issues කියන එක. data privacy issues. තමන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධ ගැටලු. අපේ පෞද්ගලික දත්ත විවිධාකාර විදියට වැරදි ආකාරයට භාවිත කරන්න පුළුවන්. ඒවට යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැනුවත් කිරීම කරන්න යම් කිසි ආකාරයකට මේ ගැටලු සිද්ධ වෙන එක අවම කරන්න ඕනේ.
හරි මේක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඔයාලට පැහැදිලි පහසු ප්‍රශ්නයක් වුණාට පහසුම නෑ. ඔයාලට මේක කියලා තේරුම් ගත්තොත් ගොඩක් පහසුයි. ඉතින් ප්‍රශ්නේ අපි සම්පූර්ණ කරලා මේ ප්‍රශ්නේ අපිට හම්බුනේ ඡේදයක්. ඡේදයක් කියවලා තේරුම් අරගත්තොත් පහසුයි. වෙනත් අට අමාරු වෙනවා. මොකද මේ ප්‍රශ්නේ අහන උත්තරය මේකේ තියෙනවා. නමුත් ඒක හරියම උත්තර ලබා දෙන්න මේ කතාව තේරුම් ගන්න තමයි ප්‍රධානම කාරණා. මේක අමාරු ප්‍රශ්නයක්වත් නෙවෙයි, ලේසිම ප්‍රශ්නයක්වත් නෙවෙයි. යම් විදිහක් කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට පහසුවෙන් කරගත්තා. නමුත් වර්ධින්න පුළුවන් කෙනෙක්ට අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ ගොඩක් කරලා පුරුදු වෙන්න. මොකද මේකේ ප්‍රශ්නේ කරද්දී ඔයාලට මේකේ හරියම උත්තරේ දාන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ උත්සාහ කරලා බලන්න. මේක පහසු ප්‍රශ්න, අමාරු ප්‍රශ්න නෙවෙයි. හරි අපි සාකච්ඡා කරේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6 මේ කතා කරේ කම්පේෂන් ක්වෙස්චන් අපිට හම්බුනේ ඡේදයක් ඒකත් ප්‍රශ්න කීපයක් ආවා. ප්‍රශ්න පහසුයි කතාව තේරුම් ගත්තොත් එහෙම නැත්නම් වර්ධින්න පුළුවන්. හොඳම දේ තමයි කියලා තේරුම් ගන්න කරන එක. ඒ වගේම තමයි මේක ප්‍රශ්න කීපයක් කරොත් ඔයාලට පහසුවෙන් කරගත්තා. ඒ හුරු වෙලා ඒ ගන්න හුරුව පුහුණු ඒකත් එක්ක එහෙම නැත්නම් එකපාරට කරන්න ගියොත් ඔයාලට අමාරු වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්න ගොඩක්ම සරල ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රය අහන ප්‍රශ්න වගේ නෙමෙයි. ටිකක් චුට්ටක් සංකීර්ණයි. නමුත් ඉතින් කරගන්න පුළුවන්. හරි ඒකත් එක්ක බලලා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 7 අපිට හම්බෙන්නේ රයිටින් ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්න පත්‍රයේ මෙතෙක් කතා කර ප්‍රශ්න ගත පස්සේ අපිට හම්බෙන්නේ ව්‍යාකරණ ප්‍රශ්න එකත් එක්ක එක කම්පිටිෂන් ප්‍රශ්නයක් හම්බුණා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න සියල්ල පහසු ප්‍රශ්න, අමාරු ප්‍රශ්න නෙමෙයි. මෙතනින් එහාට හම්බෙන්නේ රයිටින් ප්‍රශ්න ලියන්න තමයි තියෙන්නේ. බලමු මොකක්ද ප්‍රශ්නේ මොකක්ද ලියන්න තියෙන්නේ. හරි ඉස්සරහ බලමු.